පින් ගොඩාක් කරනකොට අර අකුසල් වල විපාක ශක්තිය යටපත් වෙලා යනවා. නැති වෙන්නේ නැහැ. ඒව යටපත් වෙනවා. පින බලවත් වෙනවා. ආයි කාලයක් ගිහිලා ආයි මතුවෙන්න පුළුවන්. දැන් අපි ගමු මේ කර්ම විපාක දෙනකොට දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා පින්පව් දෙකම කරපු කෙනෙක්. එයාට පින පැත්ත මරණ මංචකේ පින පැත්ත බලවත් වුණොත් මරණ මංචකේ එයා මරණින් මත්තේ උපදිනවා දිව්‍ය ලෝකේ. දෙව්ලොව කියන්නේ අකුසල් විපාක දෙන තැනක් නෙමෙයි. කරපු අකුසල් ටික යටපත් වෙනවා. නැති වෙන්නේ. යටපත් වෙලා ඉතිරි වෙනවා. කරපු පින් කල්ප ගණන් කරපු පින් වෙන්න පුළුවන්. ඒවා මතුවේවි දෙව්ලොව විපාක දෙන. මොකද එතන තියෙන ගති සම්පත්තිය. පින විපාක දෙන තැනක ඉපදිලා තියෙන. පිනේ විපාක කල්ප ගණන් එහි ගෙවනවා. එහි පිනේ විපාක ගෙවලා ඒ පින කාලයක් කල්ප ගාණක් යනකොට පිනේ විපාක ගෙවිලා විපාක ශක්තිය අඩු වෙනවා. එතකොට දැන් බලවත් අර යටපත් වෙච්ච අකුසලේ බලවත් වෙනවා. සමහරු දෙව්ලොවින් චුත වෙලා කෙලින්ම නිරේට වැටෙනවා. සමහරු දෙව්ලොවින් චුත වෙලා තිරිසන් අපායට ප්‍රේත ලෝකෙට වැටෙනවා. බැරි වෙලාවත් පිනේ විපාක එහි කාලයක් ගෙවපු කෙනෙක් දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. එහෙම එනකොට බලවත් වෙලා තියෙන අර යටපත් වෙච්ච අකුසල් නම් උපදින්නේ බොහොම දුප්පත් තැනක වෙන්න පුළුවන්. ඊළඟට කොච්චර හොද කරත් එයාට නින්දා අපහාස බොරු චෝදනා කරදර ජීවත් වෙන්න අමාරුයි. මොන හොඳ දේ පටන් ගත්තත් මොකක් හරි ප්‍රශ්න එනවා. හරි කරදර. අර අකුසල් හරියට මතුවෙලා ලෙඩ රෝග ප්‍රශ්න ඒ ඔක්කොම මතුවෙලා විපාක දෙනවා. හැබැයි ඒක අපිට හොයන්න පුළුවන් මෙහෙම දැන් ඒ කොච්චර කරදර බාධා ආවත් සසරේ පින් කරපු මනසක් තියෙන කෙනාගේ විඥානයේ තුල සසර පුරුද්ද තියෙනවා. එයා කොච්චර දුප්පත් වුණත් වේලක් කර වේලක් කාලා හරි දන් දෙනවා. ඇයි යාට සසර පුරුද්ද තියෙන දන් දීලා. කොච්චර කරදර තිබ්බත් කොහොම හරි සිල් ගන්න යනවා. අඩු ගානේ බණ ටිකක් අනුන්ගෙන් ගෙදරක බණ ටිකක් ඇහුණත් ගිහිල්ලා වාඩි වෙලා කොහේ හරි ඉඳන් බණ ටිකක් අහනවා. පින් කරනවා. අර සසර පුරුද්ද. හැබැයි එයා ගැන හරියට දන්නේ නැති කෙනෙක්. එයාගේ සසර ගමන ගැන දන්නේ නැති කෙනෙක් පිටින් මනුස්ස ලෝකෙ දිහා බලනකොට පේන්නේ මෙච්චර හොඳට ඉන්න මිනිස්සයාටමනේ අයි මේ කරදර. කෝ ඒවැ විපාක. හතර පොයට සීල් ගන්න උපාසකම්මා දන් දෙනවා කාටවත් කරදරයක් නැහැ. ඒ මිනිස්සයාටමයි මේ කරදර කියලා. එතකොට මිනිස්සුන්ගේ මනසට නිකන් ඇස් දෙකෙන් බලනකොට පේනවා පිනේ විපාක නෑ වගේ එකක්. පින් කරන මිනිහාටම කරදර වගේ එකක් පේනවා. පේන්නේ අර මනුස්ස ලෝකේ විපාක දෙන අකුසල් ටික පෙවුනට එයා පෙර විඳපු දේවල් සසරේ ඒවා ගෙවපු හැටි ඒවා පේන්නේ නැහැ මිනිස්සුන්ට. ඊළඟට ඔය ගොඩක් මිනිස්සු වරද්ද ගන්න අනිත් පැත්ත තමයි අපි ගමු ඔය පින්පව් දෙකම කරන අය අතරින් අපි ගමු වැඩිපුර අකුසල් කරපු කෙනෙක් ගැන හිතමු. මේ අකුසල් කරපු කෙනා මරණ මංචකේ අකුසල් බලවත් වෙලා නිරේට වැටෙනවා. නිරේට වැටුණාට පස්සේ එයා කරපු පිනුත් తీරවා කියලා හිතන්න. නිරේ කියන්නේ පින විපාක දෙන්න තැනක් නෙමෙයි. එතන ගති විපත්තියක්. එතන තමන් කල්ප ගණන් කරපු අකුසල් මතුවේවි අකුසල විපාක ගෙවන තැන. ඒ මතුවෙච්ච අකුසලේ විතරක් නෙවෙයි තව සසරේ අකුසල් මතුවේවි අපායේ සමහරට අපි ගමු අපායේ කල්ප ගණන් අපායේ කියලා. ඒ අපායේ දුක් විඳ අපායෙන් අපායට වැටි යනකොට අර අකුසල විපාකවල විපාක ශක්තියත් ගෙවිලා අවසන් වෙනවා. ඒවා අඩු වේගෙන එනකොට කරපු පිනක් මතු වුණොත් ආයි සුගතියකට එනවා. දැන් අපි හිතමු යා අපායේ කල්ප ගණන් දුක් විඳලා මනුස්ස ලෝකෙට ආවා කියලා පින මතු වෙලා. දැන් එයාගේ අකුසල් එහෙ ගොඩක් ගෙවලා තියෙන්නේ. එයා මනුස්ස ලෝකෙට එන්නේ පිනක් බලවත් වෙලා. උපදින්නෙම සමහරලාට බොහොම පොහොසත් තැනක. පෙනුමෙන් ගත්තත් රත්තරන් පාටයි. බොහොම පෞරුෂවත් බැබලෙනවා. තැනකට ගියාම මිනිස්සුන්ට නිකම්ම නැකිට වෙනවා. මිනිස්සු ගරු කරනවා. කීර්තිය ප්‍රසිද්ධිය ප්‍රශංසාව යාන වාහන සල්ලි මොන ව්‍යාපාරේ පටන් ගත්තත් බලාගෙන හිටියන් දියුණු වෙනවා. හැබැයි මේ පුද්ගලයාගේ විඥානේ සසර පුරුද්ද තියෙන්නේ කුසලයට නෙමෙයි. කල්ප ගණන් අපායින් ආපු කෙනෙක්. එතකොට එයාගේ පුරුද්ද තියෙන අකුසලයට. කොච්චර සල්ලි තිබ්බත් කාටවත් උදව්වක් උපකාරයක් කරන්න හිතෙන්නේ. දානයක් දෙන්න හිතෙන්නේ. පිනක් කරන්න හිතෙන්නේ. පටන් ගත්තොත් පටන් ගන්න මොනවා හරි දුරාචාර ව්‍යාපාරයක්. සල්ලාලකම්, දුස්සීලකම්, ඊළඟට නොයේක් අපරාධ. මේවා පිරිච්ච ජීවිතයක්. හැබැයි බැබලිලා ඉන්නවා. එතකොට අර මනුස්ස ලෝකේ තියෙන බැබලීමයි ඔය කරන දේවල් ටිකයි විතරක් ඇස් දෙකෙන් දකින මිනිස්සු යා දිහා බලලා හිතන්නේ බලාපල්ලකෝ මේ පව්කාරයට හරියනවනේ හොඳට. කෝ යාට ඒවා විපාක. ඔය පව් කරාට ඒවා විපාකයක් නැහැ. ඔය හොඳට වැජබිලා ඉන්නේ පව් කරන්නේ උන්ටනේ අද කාලේ හරියන්නේ. අන්න එහෙම හිතනවා. එහෙම හිතන්නේ ඇස් දෙකෙන් පේන ටික විතරක් බලලා. එයාට යාගේ සංසාර ගමන පේන්නේ. ඒ නිසා මේ ඇස් දෙකෙන් බලලා කර්මය ගැන, කර්ම විපාක ගැන නිගමන දෙන්න ගියොත් අපි පැටලෙනවා. අපි මිත්‍යා දෘෂ්ටි වලට වැටෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්නේ කර්ම විපාක අචින්ත්‍යයි. ඊළඟට ওই ප්‍රශ්නේ ඇහුවේ ගෙවල අවසන් කරන ක්‍රමය. කර්ම විපාක අවසන් කරන්න තියෙන්නේ එකම මාර්ගයයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. අහෝසි කර්ම වෙන්නේ එතනින් විතරයි. ඒ කියන්නේ දැන් අපි ගමු අපි මේ ජීවිතේ කොහොම හරි වීරිය වඩලා සෝවාන් වුණා කියලා. සතර අපාය ගාමි යම්තා කර්ම තිබ්බද ඒ ඔක්කොම අහෝසි වෙනවා.
ආත්ම 7කින් එහා උපදින්න යම් තාක් කර්ම තිබ්බද ඒ ඔක්කොම අහෝසි වෙනවා. අන්න අහෝසි වෙලා යන හැටි කර්ම විපාක. එයා මේ ජීවිතේ සකදාගාමී වුණොත් කාම ලෝකේ එකපාරයි උපදින්නේ. එතනින් එහා විපාක දෙන්න තිබ්බ සියලු කර්ම අහෝසි වෙලා යනවා. එයාට ආයි උපදින්න තැනක් නැතු වෙනකොට විපාක දෙන්න විදිහක් නැහැ. එයා මේ ජීවිතේ අනාගාමී වුණොත් කාම ලෝකේ උපදින්නේ නැහැ කියනවා. එතකොට කාම ලෝකේ විපාක දෙන්න සසරේ යම්තා කර්ම තිබ්බද ඒ ඔක්කොම විපාක දෙන්න පරිසරයක් නෑ අහෝසි වෙනවා. එයා සුද්ධාවාස බඹලෝ ඉපදිලා එහි පිරිනිවන් පානවා. මේ ජීවිතේ රහත් වෙච්ච කෙනා පිරිනිවන් පානකම් සමහර කර්ම මතුවේවි විපාක දෙනවා. ඒවට කියනවා ප්‍රවෘත්ති විපාක කියලා. රහතන් වහන්සේලාටත් මතුවෙන විපාක තියෙනවා. හැබැයි පිරිනිවන් පෑවට පස්සේ එතනින් ඉවරයි. ආයි විපාක දෙන්න පරිසරයක් නෑ. ඒ නිසා කර්ම විපාක නැති කරගන්න අහෝසි කරගන්න තියෙන එකම මාර්ගය ඒවා අහෝසි කර්ම බවට පත් කරගන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල විතරයි. ඒ ඇරෙන්න අපි පින් කරනකොට අකුසල් යටපත් වෙනවා මිසක් නැතිවීමක් වෙන්නේ නැහැ. කවදා හරි සසරේ අපේ පින ගෙවිලා අවසන් වෙච්ච දවසක අපි සමානලාට දුගතිය වැටිච්ච වෙලාවක අර යටපත් වෙච්ච එක මතුවලා විපාක දෙනවා. ඒ නිසා කර්ම විපාක කියන්නේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක්වත් ඊළඟට කෙනෙකුට මේ බුදුදහමේ බුදුහාමුදුරු කර පනෝන එකක් නෙමෙයි. ඒක කර්ම විපාක ඒක වෙනම ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ යන ස්වභාවය වටහාගෙන පෙන්නලා දීලා හැම බුදු කෙනෙක්ම පෙන්නනොයි සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්න. කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින්කම් කුසල කර්ම කුසල් කරන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනා. ඒ තුල කටයුතු කරපු කෙනා අර ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩාගෙන කර්ම විපාක අහෝසි කරගෙන සසරින් ගැලවිලා මිදලා යනවා. ඒක තමයි කර්මයන්ගෙන් මිදෙන්න තියෙන